මම මගේ කොණ්ඩේ හදාගන්න තමයි යන්නේ. ෆස්ට් ටයිම් තමයි කොණ්ඩේ කලර් කරන්නේ. Hi, welcome back to my YouTube channel. ඉතින් කොහොමද? අද මම මගේ කොණ්ඩේ හදාගන්න තමයි යන්නේ. ෆස්ට් ටයිම් තමයි කොණ්ඩේ කලර් කරන්නේ. බලමු කොහොමද කියලා. කුරුලෑකුත් ඇවිල්ලා සැලුන් එකට ගිහිල්ලා හම්බෙමු. හරි අපි දැන් සැලුන් එකට යන ගමන් ඉන්නේ. බලමු සැලුන් එකට ගිහිල්ලා. හරි දැන් සැලුන් එකට ආවා. මෙන්න මේක තමයි සැලුන් එක. චන්දි සැලුන්. ළඟදි තමයි ඕපන් කරේ. හරි මං ඇතුළ වීඩියෝ කරන්න ගියේ නෑ. මොකද ඇතුලේ කට්ටිය හිටපු නිසා මං එහෙමම කට්ටිය අඩු වුණාට පස්සේ මගේ කොණ්ඩේ ලේ එක කපන්න ගත්තා. මේ ඔහොම තමයි මගේ කොණ්ඩේ කැපුවේ. බලන්නකෝ ඉස්සරහට. මගේ කොණ්ඩේ කලර් කරන්නයි කොණ්ඩේ කපන්න ප්‍රධානම හේතුව තමයි මගේ කොණ්ඩේ ගොඩ හරියක් ඩැමේජ් වෙලා තිබුණා. ඒ නිසා මට හිතුණා කොණ්ඩේ කපලා ආයෙමත් කොණ්ඩේ හදා ගන්න ඕනි කියලා. දැන් කොණ්ඩේ ලේ එක කපලා ඉවරයි. දැන් කලර් කරන ගමන් ඉන්නේ. මම රෙඩ් කලර් තමයි තෝරගත්තේ. බලමුකෝ කොහොමද අන්තිමට මගේ ලුක් එක කියලා. කොණ්ඩේට කලර් එක දාලා ඉවරයි. කොණ්ඩේට කලර් එක සෙට් වෙන්න විනාඩි 45ක් විතර හිටියා. ඉතින් ඔහොම තමයි මම ඒ විනාඩි 35 හිටියේ. කොණ්ඩේ දැන් වොෂ් කරන්න තමයි යන්නේ. විනාඩි 35 ඉවරයි. ඒ නිසා කොණ්ඩේ දැන් වොෂ් කරන්න තමයි යන්නේ. කොණ්ඩේ වොෂ් කරන ඔක්කොම ඉවරුනාට පස්සේ මං අයිබ්‍රෝස් හදාගත්තා. ඔයා දැක්කේ නෑනේ මගේ කොණ්ඩේ කොහොමද කියලා කැපුවට. හරි මං අන්තිමට වීඩියෝ එකට දාන්නම් මගේ කොණ්ඩේ කොහොමද තියෙන්නේ කියලා.